අනේ අපේ කියෝෂ් මේ කාලෙට ගියා නම් කියලා හිතෙනවානේ මට. හැම අම්ම කෙනෙක්ටම හිතනවා ඉතින්. බලන්නකෝ මේවා ඇන්දෙත් නැහැ ගත්තට. මම හිතන්නේ එක දවසක් වගේ කොහෙද මේක අඳින්න පුළුවන් උනේ. අලුත් ඒවානේ. හරිම ලෝභයි. මේක තමයි මම ගෙදරට එද්දි පළවෙනි දවසේ හොස්පිටල් එකේ ඉඳන් එනන් ආව එක. මතකයක් මේ ඉතින්. දැන් මේව අඳිනවා කියලා හිතන්නවත් බෑ. මේ ලස්සන ඒවා තියෙනවානේ. හරිම කියුට්. මේව එකක්වත් අඳින්න බෑ දැන්. මම දැන් මේ ඔක්කොම කබඩ් එකට දාලා අරන් තියෙනවා. මතකයක් නේ ඉතින්. හරි ලස්සනයිනේ. චූටි කාලේ වෙයිදී මතකයන්නේ. හැම අම්මා කෙනෙක්ම ඉතින් පොඩි කාලේ ඒගොල්ලෝගේ ඇඳුම් ඉතින් අරන් ඉන්නේ. අපේ අම්මලාත් ඒ කාලේ අපි ඇඳ පළවෙනි පාරට ඇඳුම් ඒවා තාමත් තියෙනවා. අම්මලා ඇත්තටම හරි පුදුමයිනේ. ඒක අම්මා කෙනෙක් වෙන්න ඕනේ අනේ ඇත්තටම. ඒ හැඟීම ගැන කියන්න වචන නැහැ. අනේ කියුට්. මේ වඳින්න බෑනේ දැන්. කියෝෂ්ට දැන් අලුතෙන්ම ඇඳුම් ගන්න වෙලා තියෙනවා. ගොඩක් අය මගෙන් අහනවා මේ කියෝෂ්ගේ ඇඳුම් ගන්න කොහෙන්ද කියලා. මං ගන්න එලිගන්ස් එකෙන්. ගොඩක් මේ ඔක්කොම ඇඳුම් එලිගන්ස්. ඒකේ තියෙන ලස්සන ඇඳුම් ඇත්තටම චූටි අයට. ගොඩක් අය අහුවා මේකත් මගෙන් කොහෙන්ද ගත්තේ කියලා. මේ 3 months ෂූට් එකට ගත්තේ. ඒක ගත්තෙත් මං එලිගන්ස් එකෙන්. ඒගොල්ලෝ ගත්ත ලස්සනද. මේක නම් අනේ එකම දවසයි යන්නේ බලන්න මේක ෂෝක්. දැන් ක්‍රිස්මස් කාලෙත් එනවා. ඒත් අඳන්න බෑනේ. පොඩි තමයි මෙච්චර ගොඩක් තියෙන්නේ. මේව දැන් අඳන්නම බෑ. ෂෝක් අනේ. මේ අර නිව්බෝන් කාලේ අඳපුවා. දැන් ඉතින් එයා නිව්බෝන් කෙනෙක් නෙමෙයිනේ. දැන් එයාට මාස 3ක් නේ. ලස්සනයිනේ. ෂෝක් අනේ. හරිම ලස්සනයිනේ. මේව දැන් අඳන්න බෑ. ඇඟ තද වෙනවනේ ඒගොල්ලන්ට ඒව ඇඳම. පවුල් ඒගොල්ලන්ට හිර කර. මං ආසම ඇඳුමක් තමයි කියෝෂ්ගේ මෙන්න මේක. හරි ආසයි අනේ මම මේකට. මට මතක් වෙනවා මේව ඇඳන් හිටපු පොඩි කාලේ. අනේ ඉපදිච්ච ගමන් මේවා අනේ ෂෝක් කරේ කාලේ. දැන් මේව අඳින්න බෑට කොටයි. දැන් එයා උස ගිහිල්ලා. මේ ඒකෙම තව එකක්. මේකක්වත් අඳින්න බෑ. මම මෙයාගේ කබඩ් එක අස් කරනවා ඒකින්ද. දැන් ඉතින් එයා ලොකුයිනේ.